මුසාව වැඩසටහනත් එක්ක අද සම්බන්ධ වෙනවා චතුරංග දිනුෂ්ක නන්දසේන. මගේ පරණම මිත්‍රයෙක්. ඇත්තටම මේක කාලෝචිතයි කියලා හිතනවා. මොකද මේ මාර්තුකාව නුස්සෙක් පාරක හම්බෙලා මහරෑ. මේ කරන බොරුව දරුණු විදියට සමාජගත වෙලා තියෙනවා. හැම කොල්ලෙක්ම ගොඩ යන්න ඕනේ. අපි කැමති මිනිස්සුන්ට උදව් කරනවට. අපි ඒ වෙනුවෙන් කතා කරනවා. හරි විස්තරයක් චතුරංගගෙන්ම අහලා. අයිබෝන් සංජය අයිබෝන් චතුවා හයිලයිට් වෙන මේ රැපර් ගැන කතා කරොත් මොකද්ද මෙයාගේ හිස්ට්‍රිය? මෙයා කොහොමද ඔයාට සම්බන්ධ වෙන්නේ? කොහොමද ඔයාගේ ලිරික්ස් මෙයාගේ ලිරික්ස් විදියට මෙයා පාවිච්චි කරන්නේ? අවුරුදු 19 දී වගේම අපේ අම්මා අප්පච්චි කතා කරගෙන තිබ්බා මාව යම්කිසි භාවනා වැඩසටහනකට සම්බන්ධ කරගෙන. පැල්මඩුල්ලේ තියෙනවා රත්නපුර ප්‍රදේශයට අයත් වෙන්නේ පැල්මඩුල්ලේ තියෙනවා පාසලක් ගංකන්ද මධ්‍ය විද්‍යාලය. හරි ගංකන්ද සෙන්ට්‍රල් කියලා කියන්නේ. ඒ කොලෙජ් එකේ ගර්ල්ස් බෑන්ඩ් එකට ප්‍රැක්ටිස් කරගන්න ඒගොල්ලන්ගේ හවුස් මීට් එකට ඩිස්ප්ලේ එකක් ඒගොල්ලන්ට ස්ටේෂනරි ප්ලේ කරන්න සෝංග්ස් 5ක් වගේ මික්ස් රීමික්ස් එකක් අන්න ඒ ටික ප්‍රැක්ටිස් කරන්නයි මම මගේ භාවනා කටයුතු කරගන්නයි කියනවා ඉන්දික සහෝදරයා. මේ අපි වගේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරපු එහෙම කතාවක් මට ඇහුණා. ඒකේ තියෙනවා එහෙම මද්ද්‍රව්‍ය කේස් එකකට නෙමෙයි මම එතෙන්ට යන්නේ අවුරුදු 19 දී මේ ඉතින් මම ගිහිලා මාස 8කින් විතර තමයි මේ ඉන්දික කියන යාළුවා එතෙන්ට එන්නේ. ඇවිල්ලා ඒ වෙනකොට මාත් එක්ක ප්‍රෝග්‍රෑම් එකේ හිටපු කට්ටිය කිව්වොත් ඔය ගීතය ලියනකොට අපිත් එක්ක අපේ රූම් එකේම හිටියා 10ක්. ඒගොල්ලෝ දන්නවා අපි මම වචනෙන් එතෙන්ට එකතු කරපු හැටි. සහ මාත් එක්ක පර්ෆෝම් කරා ඒෂියන් කොන්සර්ට් 2ක. එතකොට තව කොන්සර්ට් 3ක වෙනම පර්ෆෝම් කරා. ඒ වෙනකොට කනිෂ්ක විදානාරච්චි කියන යාළුවා, එතකොට ලෙවි අමරනාත් කියන යාළුවයි. ඉතින් මේ දෙන්න මාත් එක්ක පර්ෆෝම් කර හිටියේ. ඊට පස්සේ පසු කාලීනව මේගොල්ලෝ යනවා ඒගොල්ලන්ගේ ගෙවල් වලට ලෙවි කනිෂ්කයි. ඊට පස්සේ දිසානායක කියන්නේ ඉන්දිකව තමයි මම ජොයින් කරගත්තේ ඊළඟ ඒවලට. ඉතින් එයාට හැම වෙලාවෙම මේ සෝංග් එක ඇහෙනවා. ඒ කියන්නේ මාත් එක්කම ස්ටේජ් එකේ මෙයා ඉන්නවා. තාම ඕල්ඩියුස් කට්ටිය 4ක් අපිත් එක්ක පර්ෆෝම් කරා. ඉතින් ඔහොම තමයි ගියේ. ඉතින් මෙයාට හැම වෙලාවෙම හුරුවක් තියෙනවා මේ සෝංග් එකේ වචන ගැන, කෝඩ් ගැන. එහෙම දේවල්. ඉතින් මේ මම කියන්නේ මම මහා බහුශ්‍රృత පුද්ගලෙක් කියලා. නමුත් ඉන්දික කියන එක්කෙනාට මම හැමෝටම කරනවා වගේ එයාටත් මම ගොඩක් මියුසිකලි දේවල් ලිරික්ස් ඇප්ලයි කරන්නේ කොහොමද, කෝඩ් සෝංග් එකක් ක්‍රියේට් කරද්දී කොහොමද ඒකේ එක ඩෙවලොප් කරන්නේ කියලා දේවල් මම එයාට කියලා දීලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ ගැන කතා කරලා තේරුම් නැහැ. මොකද මම දන්න චතුවා කවදාක්වත් මේ ඔය මනුස්සයාට වල කපන්නේ නැහැ. මොකද මේ චතුරංගගේ ලිරික්ස් අරගෙන තමන්ගේ විදිහට කිව්ව පළියට ඒ මනුස්සයාත් එක්ක තරහ වෙන જાතියේ යාළුවෙක් නෙමෙයි චතුරංග. මම දකිනවා මේ ප්‍රෝග්‍රෑම්ස් වල කියනවා හිරේ ගියා, මද්ද්‍රව්‍ය ගත්තා. මේ දැන් මේ ඒගොල්ලෝ නිකන් පෙන්වන්න හදනවා තමන්ගේ තියෙන නරක පුරුදු ටික. මේ සංගීත ඥානය ආවේ, ලිරික්ස් ආවේ මේ මද්ද්‍රව්‍ය භාවිතා කරලා මේ හිරගෙවල් වලදී අරවම. ඕ ඇත්තටම මේ ප්‍රමෝට් කරන්න ඕනේ දේවල් නෙමෙයි. අපි බය වෙන්න ඕනේ හිරේ යන්න. අපි බය වෙන්න ඕනේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න. අපිට ඒව ඕනේ නැහැ. මම ඇත්තටම ඒකට හොඳ උදාහරණයක් මං චතුවා ඒ ගැන ඒක කතා කරන්න ඕනේ චතුවා ඔයා. මොකද ඔයාට මද්ද්‍රව්‍ය ඕනේ උනාද ඔය ලිරික්ස් ලියන්න? නෑ. මම පැල්මඩුල්ලේදී සෝංග්ස් 5ක් මම කම්පෝස් කරා. එහෙම කරන්න පුළුවන්. ඉතින් ඒක ක්‍රියේටිවිටි ගතිය මද්ද්‍රව්‍ය වලින් විතරක් අපිට කරන්න පුළුවන් කියන එක බොරු කතාවක්. ඒක කොහොමද මේකට ඒ කියන්නේ මේ ලිරික්ස් හැදුනේ කොහොමද චද? ඒ ලිරික්ස් ටික පොඩ්ඩක් කියමුකෝ අපි කට්ටියට අහන්න. වාගේ කටහඬින්ම මසිත පෙළු නෙමෙල සව පහට කියන්නේ නැවත නැවත එලසම සිතුවේ පැමිණිත පට මම බිය වූයේ එලසමනේ කැසකීවත් මම නැසිතුවම පිය නෑද යන්නලසම කීවේ නොනිමින හිමි මෙම දිවි කතරේ බියෙන් මම හුදකලව සිටියේ සිහින එමටම තිබුණේ සිහින තුළම මගේ දිවි ගෙවුනේ මෙමට නොදැනීමනේ කොකේ මම චුවන හැරමින් තිබුණේ සූස්තියෙන් මගේ ලව පිරුණේ අන්ලොවකට යනුව කැමැතිනේ මෙලව මගේ දුක දන්නේ මේ මමනේ එයනේ මලව ගිනි ගත්තේ ගිනි කූරු පෙට්ටිය පිරුණේ මේ ගිනි කූරෙන් මාලව වෙනසුවේ. ඔය කියන්නේ එක්ස්පීරියන්ස්. අර ඉන්න කට්ටියගේ හැමෝගෙම වෛවාරණ සමාජයේ හැම
ස්තරයකම ජීවත් වෙච්ච පුද්ගලයෙක් හිටිය එතන. ඉතින් ඒගොල්ලන්ගේ අත්දැකීම් විවිධාකාරයි. මෙහෙම දේවල් තියෙනවා ලෝකේ කියන එක. ඉතින් ඒක ගැන තමයි මම ඒ කෙටි කාලයේදී එතන කන්ෆරන්ස් එක ඒෂියන් කන්ට්‍රීස් කොන්සර්ට් එකක් මේගොල්ලෝ ඕගනයිස් කරලා තිබ්බා. ඉතින් ඒකට අපි මේ සෝං එක හැදුවා මාස 2ක් හරි 3ක් හරි ඇතුළත මට මතක හැටියට. ඉතින් මේ වචන ඔක්කොම මේ එතන හිටපු කට්ටියගේ අත්දැකීම් සහ ඒවා මට දැනෙච්ච විදිය ගැන තමයි සෝං එකේ සම්පූර්ණ ඉදිරිපත් කිරීම කරන්නේ වචන වලින්. ඒ අර්ථය කතනය කරන්නේ දේ. ඇත්තරම චතුවා උඹ ලෝකෙ තියෙන හැම මියසික් කල්ට් එකක්ම ගවේෂණය කරපු හොඳ පරිශීලකයෙක්. ඇත්තටම ඉතින් මං කැමති ඒ කියන්නේ ඇත්තටම මම දන්නවා උඹට ඕගන් පුළුවන්, පියානෝ, ගිටාර්, චෙලෝ, බ්‍රාස් ඉන්ස්ට්‍රුමන්ට් ඉතින් ඒ වගේ ගොඩක් දක්ෂතා තියෙන පුද්ගලයෙක්. ඒවා ගැන අපි කතා කරොත් චතුවා ඔයා මම ඒක පැහැදිලි කරන්න ගියොත් සමහර වෙලාවට ටිකක් දික් වෙයි. අම්මයි අප්පච්චි ඒගොල්ලන්ගේ වෘත්තීන් දෙකක්. අම්මා ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. එතකොට අප්පච්චි එයා ගණිත කතිකාචාර්යවරයෙක්. ඒගොල්ලන්ගේ සබ්ජෙක්ට් දෙක වෙනස් වුණාට මේ දෙන්නටම සංගීතමය ආభాෂයක් තිබිලා තියෙනවා. අපේ අම්මට හොඳට සිං කරන්න පුළුවන්. අම්මගේ අක්ක කෙනෙක් ඉන්නවට පියානෝ ප්ලේ කරන්න පුළුවන්. අප්පච්චිට එයා පේරාදෙණි යුනිවර්සිටි පාස් අවුට්. එයාට රෙස්ලිං සහ එයාට තබ්ලා එයාට වයලින් එහෙම ප්ලේ කරන්න පුළුවන්. ඉතින් අප්පච්චිටත් ස්කිල්ස් තිබ්බා මියුසිකලි. ඉතින් අපිට අහන්න හම්බුනේත් ගෙදර පොඩි කාලේ ඉඳන් නංගිටයි මටයි ඔය ප්‍රබුද්ධ ගණේ ගීත ගොඩ. සහ මේගොල්ලෝ කුඩා කාල සිට මේගොල්ලෝ එක එක රටවල් වලට යනවා. ඒගොල්ලන්ගේ රාජකාරිමය දේවල් වලට. ඉතින් ඒගොල්ලෝ ඒ රටවල් වලට ගිහිල්ලා එනකොට ඒ රටවල තියෙන ට්‍රැඩිෂනල් මියුසික්, එතකොට ඒගොල්ලන්ගේ තියෙන මොඩර්න් මියුසික් අපිට ගෙනලා දුන්නා. ඉතින් අපිට අහන්න හම්බුණා ඒ දේවල් පොඩි කාලේ ඉඳන්. එතකොට චතුරංග ඔයා කම්පෝස් කරන මියුසික් ගැන කතා කරොත් කොහොමද? මම එක ජොන්ර් එකකට සීමා නොවෙච්ච කෙනෙක්. ඉතින් මම දැනට මම කරලා තියෙන songs ඒ කියන්නේ දැනට YouTube මම දාලා තියෙන මම ඒ කියන්නේ රිලීස් කරලා නැති තව තියෙන ජොන්රස් වල ඒවා මම දැන් මෙතන සඳහන් කරන්නේ රිලීස් කරලා තියෙන ටික ගත්තොත් අපි alternative rock, metal, hip hop, එතකොට classic, Sri Lankan classic, එතකොට තව jazz song එකක් තියෙනවා මගේ හදාගෙන මම තාම රිලීස් කරලා නැති සිම්ෆනිස් තියෙනවා. සම්දොනි තියෙනවා මම ලියපු දෙකක්. සහ ඉන්ස්ට්‍රුමෙන්ටල් මියුසික් විතරක් තියෙන දේවල් තියෙනවා මගේ. හවුස් ට්‍රාන්ස් ලයින් එකේ යන ට්‍රැක්ස් වගේක් තියෙනවා. ඒවා මම ටික ටික ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඉක්මනින් සහෘදයන් අතරට ලබා දීමට. ඇත්තටම චතුරංග ඔයාට මොකද හිතෙන්නේ මේ වෛරල් වුණ වැඩේ ගැන? මම ඒක ගැන සඳහන් කරොත් මට ඒක ඉස්සෙල්ලම දැක්ක වෙලාවේ සතුටක් ඇති වුණේ මොනවා වුණත් යාළුවෙක්. මම හිතුවා මෙයා මේ දැන් නෙමෙයි පසු කාලීනව හරි මෙයා දන්නවනේ, මෙයාගේ හිත දන්නවනේ කවුද සින්දුව ලිව්වේ. මෙයා පස්සේ හරි මේක කියයි හෝ මෙන්ෂන් කරයි සමාජයට කියලා. ඉතින් මගේ ඉතින් බහුතරයක් යාළුවෝ දන්නවා මම වැඩක් උදව්වක් කරාට පස්සේ මම ඒක ගැන මට ක්‍රෙඩිට් එකක් දෙන්න ඕන කියන තැනක මම කොහොමවත් ඉඳලා නැහැ. මම නිකන් උගන්වනවා සමහරුන්ට. ඒ කියන්නේ ඒක ඒගොල්ලන්ට එහෙම මේ ඒගොල්ලන් ටැලන්ට් එකක් තියෙන කට්ටිය. නමුත් ඒගොල්ලන්ට ක්ලාස් ෆී එකක් එහෙම ලොකුවට කරගන්න බැරි කට්ටිය සමහරු. ඉතින් එහෙම කට්ටියට මම ඒගොල්ලන්ට වෙනම විදියකට මම ඒගොල්ලන්ට ට්‍රීට් කරනවා. ඉතින් මම මෙයා ගැනත් හිතුවේ ඒ විදියම තමයි. දැන් මෙයා මේක කිව්වට හරි ගැටලුවක් නැහැ. එයාගෙන එයා හිටපු විදියට මට දුක හිතුණා. මෙයා දැන් කලින් මෙහෙම හිටියේ දැන් මේ ඉන්න විදියට. ඉතින් නමුත් මෙයා මේකෙන් වැඩක් කරගන්න එයාගේ ලයිෆ් එක එයාගේ තියෙන බෑඩ් හැබිට්ස් නතර කරලා දැන් හොඳ විදියකට මෙයා කන්ටිනියු වෙයි කියන එකත් එක්ක මම බ්ලෙසින් එක තමයි හිටියේ. ඔව්.
නෑ එයා එතනදී කියනවා දෙන්නත් එක්ක එකතු වෙලා ලිව්වේ කියලා. කොහෙත්ම නෑ පොඩි දෙයක් මිස් වුණා ඉස්සෙල්ලා සෝං එක මෙන්ෂන් කරලා තිබ්බනේ යාළුවෝ ගොඩක්. දැන් ඔක කලින් අහපු කට්ටයක් ඉන්නවා කාලයක් තිස්සේ. ඔය සින්දු විතරක් නෙවෙයි තාම මගේ සින්දු 4ක් වගේ. ඉතින් ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තිබ්බා මේක මෙයාගේ සින්දුවක්. මේක මේ බොරුවක් මෙයා කරන්නේ කියන දේ සහ මට මම ඒ තැන ඒ කාලේ මට ආවනේ කමෙන්ට්ස් YouTube එකට. උඹ මේ අරුගෙන් කොපි කරලා දෙන්න මේ සෝං එක උඹේ ලිරික්ස් නෙමෙයි උඹයි උයි ලිව්වනම් දෙන්නටමයි ති සෝං එක මෙහෙම කියලා වයි වාරන දැන් මට බැනලා උඹ බොරුවක් මට මචං සංජය එහෙම එකක් මගේ මට එහෙම ඇවිල්ලා නැහැ ජීවිතේට එහෙම ඇවිල්ලා නැතුණා මම ෆුල් කන්ෆියුස් වුණා මම ඒකේ ෆුල් ડિප්‍රෙස් වෙලා ඉන්න පළවෙනි දවසේ දෙකේදී මට එකපාරටම නිකන් මිරකල් එකක් වගේ එක මල්ලි කෙනෙක් කතා කරා කනිෂ්ක තිරාන් තමයි මල්ලිගෙනාම එයා කතා කරලා කිව්වා අයියා මෙහෙම අසාධාරණයක් වට වෙලා තියෙනා නේද? ඒකට ඔයා ඇක්ෂන් එකක් ගන්න නැද්ද? මොකද කියලා මං කිව්වා මේක මචං මට වෙච්ච හතරවෙනි පාර මචං තියෙනවා ඇඩ්වයිස් එකක් මට දෙන්න කියලා. ඉතින් ඒ මල්ලි ගොඩක් මට හෙල්ප් කරා මේකෙන් සර්වයිව් වෙන්න. ඔව් ඇත්තටම කනිෂ්ක ගැන කියන්න ඕනේ කනිෂ්ක බුද්ධික දෙන්න තමයි දැන් මේකේ කැමරාවෙන් පිටිපස්සේ ඉඳලා ලොකු සහයක් දෙනවා මේ වෙලාවේ මේ මොහොතේත්. ඉතින් ඇත්තටම රෙස්පෙක්ට් එකෙම ඇත්තටම චතුවා ඔයාගේ රිලීස් වුණානේ මියුසික් වීඩියෝ මම හිතන්නේ 4කට ආසන්න ප්‍රමාණයක් කලින් වුණානේ දැන් මම කියන්නේ අන්නෝන් තමයි මචං මේක මචං මේ සින්දු YouTube තිබ්බ කලින් රිලීස් වෙලා තිබ්බ සෝං එකක් තමයි අන්නෝන් සාතන්ගේ පල්ලිය. ඒක කලින් channels වලින් තිබ්බා යාළුවෝ ගොඩක් ෂෙයා කරලා තිබ්බා. ඒ කියන්නේ මම වැඩ කරපු ස්ටුඩියෝස් වලින් ඒක රිලීස් වෙලා තිබ්බා. මම කියන්නේ කවුද කියලා දන්න ආටිස්ලා ඔයගොල්ලෝ. ඉතින් ඒ ස්ටුඩියෝස් වලින් එක රිලීස් වෙලා තිබ්බ ඔඩියෝ එක ඒ හින්දා කට්ටියක දාලා තිබ්බ එක එක වීඩියෝස් ඒගොල්ලෝ කැප්චර් කරපු ඒවා. දැන් එහෙම ගියපු එකක් තමයි සංජය සංසාර සාරෝග ගාතාව ඉදිරිපත් කළා තිබ්බම කල්පලක්ෂ කල් කියලා සෝං එකක් ක්‍රියේට් කරා. ඒකත් පැල් මඩුල් එකදීම තමයි හැදුවේ. ඒක බුද්ධ චරිතය ගැන තියෙන ගීතයක්. ඒක මෙටල් විදියට අපි හැදුවේ. නමුත් ඒක දැන් මේ හදපු සෝංග් සමහර විට මම ලංකාවට සැර වැඩි වේ කියලා හිතලා මම සමහර මියුසික් දාලා තිබ්බ ඔරිජිනල් ඇරේන්ජ්මන්ට් එක සමහර වෙලාවට වෙනස් කරලා මම ඒවල ගොඩක් වෙනස්කම් කරා. ඒ කියන්නේ දැන් සමාජයට එකපාර මේ තියෙන ජෙනරේෂන් එකට අහන්න පුළුවන් විදියට සමහර වෙනස් කරපු තැන් සමහර වෙලාවට පසුතැවීමුත් වුණා. කල්පලක්ෂ කල් කියන සෝං එකත් ගොඩක් ජනප්‍රිය වෙච්ච එකක්. ඒක channels දෙකකින් කලින් තිබ්බ මගේ channel එකට කලින්. ඊට පස්සේ තමයි මගේ channel එකෙන් මම ඒක දැන් මේ චමත්කාරය කියන සෝං එකත් channels වලින් වෙනම දාලා තිබ්බ එකක්. පසු කාලේ තමයි මගේ channel එකෙන් ඒකත් චමත්කාරයත් මම දැම්මේ. ඉතින් ඇත්තටම මේ චතුවාගේ පිටිපස්සෙන් ලොකු එවනැල්ලක් ඉන්නවා. ඉතින් ඇත්තටම ආදරණීය බිරිඳ ඉතින් චතුවා ෆැමිලියක් ගැන කතා කරොත් මට දුවල දෙන්නෙක් ඉන්නවා. මගේ බිරිඳ ගුරු වෘත්තියේ යෙදෙන කෙනෙක්. එයා පෙරදිග සංගීතය තමයි එයා උගන්වන්නේ ළමයිට. එතකොට මගේ දුවල දෙන්න ගත්තොත් ලොකු දුව 5 වසරේ පොඩි දුව 2 වසරේ. ඒ දෙන්නටත් සිං කරන්න පුළුවන්. ඒගොල්ලන්ට රැප් කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරනවා. ඒගොල්ලන්ට ඉතින් ඒගොල්ලොත් හරි සුන්දරයි. ඉතින් ගෙවන කාලේ දැන් සමහර මෙලඩීස් මම කැච් කරගන්නවා මගේ දුවගේ. එයා මට වඩා පොඩ්ඩක් ඒ කියන්නේ දෙන්නම ඒගොල්ලෝ දැන් මම පෙන්නුවොත් ඒගොල්ලන්ට ෆස්ට් හාමනි මේකයි දුව සෙකන්ඩ් හාමනි මේකයි කියලා. ඒගොල්ලෝ තර්ඩ් හාමනි ෆෝර්ත් හාමනි ඒගොල්ලන්ට ඒගොල්ලෝ මචං වෙනම පාත් හොයාගන්නවා. දැන් මගේ වචන ඇත්තටම ගත්තොත් මගේ මාත් එක ලිරික්ස් කරන්න දැන් අර යාළුවා කියනවානේ එයා මගේ සෝං එකේ වචන ලියලා දුන්නා රැප් එකක් මේ වචන ටිකක් කිලිව්වා කියලා. ඒක කොහෙත්ම වෙච්ච අභව්‍ය දෙයක් තමයි. මගේ සෝංග්ස් දෙකක් ලියලා තියෙනවා යාළුවෝ දෙන්නෙක්. ඒවල කෑලි කල්පලක්ෂ කාල කියන සෝං එක නම් ලිව්වේ හිරන්ත පිටිගල සම්පූර්ණයෙන්ම. ඒකට මම මියුසිකලි මම කෝඩ්ස් දාන ගමන් තමයි යා ලිව්වේ. එතකොට මගේ දැනට තියෙන සෝංග්ස් ගොඩක මම කියන්නේ මේකයි කියලා දැනට අවසාන සෝං එක අපි හිප් හිපියෝ ඒ ට්‍රැක් එක උනත් ඒකේ ලිරික්ස් මට සහයෝගය දුන්නේ මගේ බිරිඳ තත්සරණී කුලරත්න. එයා මට ගොඩක් මට මග ඇරෙන පැතිකඩයන් එයා මට පෙන්නලා දෙනවා. දැන් අපි හිතමු සින්දුවක් ක්‍රියේට් කරද්දී මම ඒකේ මෙලඩි එකත් හදලි වෙලා ඒකේ ලිරික්ස් උත් කන්ටිනියස්ලි
හදාගෙන යනකොට දැන් අපි හිතමු රැප් එකක් කියන වචන ගොඩක්. එතන ලොකු වැඩක් එතන. ඉතින් ලොකු බෑකප් එකක් ලොකු ශක්තියක් මගේ ෆැමිලි එකෙන් මට ලැබෙනවා. චතුව ඇත්තටම දැන් මේ කතන්දරේ වර්තමාන තත්ත්වය මොකද්ද? ඒක දැන් අපි ඒ සෝන් එක channels වලින් දාලා තියෙනවානේ දැන් already. එතකොට මේන් channel එකෙන් අපි ඒ සෝන් එක අයින් කරා. අපි දැන් මේගොල්ලන්ගේ ටීම් එකට දැන් මාත් එක්ක ඉන්නවා ටීම් එක. මාට අපේ පසන් මල්ලි ඉන්නවා. ඒතර කනිෂ්ක මල්ලි ඉන්නවා. මේ අපි මේ හැම වෙලාවම කතා කරන්නේ දැන් මේ දේවල් වලට අපිට මේ songs දැන් මේ දාලා තියෙන අනිත් දේවල් වලට අපිට ඒව නවත්තන්න උවමනාවක් නැහැ. ස්ට්‍රයික් කරන්නවත් ඒ තියෙන අපි just කියන්නේ මේ identify එක කරන්න ක්‍රෙඩිට් එක දෙන එක විතරක් කියන්න. ඒක ඔගොල්ලෝ ඒක කිව්වාම ඒක ඇත්තටම කිසි ගැටලුවක් නැහැ නේද? දැන් මම මොන හරි දෙයක් කරනවා නම් හිතට අවංකව ඒක කියන්න බැරි ඇයි? ඔව් දැන් මේ දාලා තියෙන රීල්ස් වල මේ දාලා තියෙන song එකේ clips වල මේ අපි ප්‍රොඩක්ෂන් හවුස් එකට කීප වරම්ම කිව්වා අපිට කතා කරන්න. අපිට කතා කරලා අපිත් එක්ක කතා බහ කරන්න මේක මේ කමියුනිකේට් කරගන්න වෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ ආන්සර් එකක් නැහැ. අපි දෙතුන් පාර try කරා කනිෂ්ක මල්ලි එතකොට අපගේ crew එක පසන් එතකොට මේක මේ කොහොමද අපි මේක මේ කරන්නේ දැන් මේක මොකද්ද අපිට ඇත්තට මේක බ්ලොක් කරන්න උවමනානේ අපිට මේක දෙන්න පුළුවන් song එක මේ ටික මේ ඒගොල්ලන්ට. නමුත් මේගොල්ලෝ කතා කරලා අපිත් එක්ක මේගොල්ලෝ එතකොට ඒගොල්ලෝ ආන්සර් එකක් දෙන්නේ නැතුව අපි කොහොමද මේ නේද අපි කොහොමද ඇක්ෂන් එකක් ගන්නෙ. එතකොට තව චූටි දෙයක් කියන්න ඕනේ. දැන් අපි song composers ලා අපි ක්‍රියේට් කරනවානේ song එක. ඉතින් මම හැම වෙලාවකම මම පොඩි ප්‍රතිපත්ති දාමයක් මම සින්දුවක් ලියන්න කලින් මෙලඩි එකක් දාන්න කලින් කරනවා. ඉතින් මම හැම වෙලාවෙම විශ්වයට මම යුනිවර්ස් එකට මම තෑන්ක් කරනවා මට මේ වචන දුන්නට, මේ මෙලඩිස් දුන්නට, මේ කෝඩ් වර්ක්, මේ ෆ්‍රේම්ස් දුන්නට. ඉතින් මම හැම වෙලාවෙම තෑන්ක් කරනවා. ඉතින් මම කියන්නේ මේ නිර්මාණ යුනිවර්ස් එකට ක්‍රෙඩිට් දෙන්න ඕන දෙයක්. කියන්නේ මේ කේල් තමයි මට අයිඩියාස් දෙන්නේ යුනිවර්සල් කවුන්සිල් එකකින්. මේ ඉතින් මේවා අපිට ඒගොල්ලෝ කතා කරා නම් අපි ඇත්තටම මනුෂ්‍යත්වයෙන් ඒක ප්‍රතිචාර දක්වනවා මිසක අපි අමනුෂ්‍ය ක්‍රියාවලියකට කොහෙත්ම යන්නේ නැහැ. ඉතින් මනුෂ්‍යයා කියන්නේ මනසෙන් උසස් පුද්ගලෙක් නේද? එතකොට මනුෂ්‍ය කියන කොටාසය අමනුෂ්‍ය වැඩ කරන්නේ නැහනේ. ඉතින් ඒ විශ්වාසය සහ අපේ crew එකේ මේ වගේ අවබෝධයක් තියෙනවා. ඉතින් අපිත් එක්ක වැඩ කරන අනිත් ටීම් එකේ මල්ලිලත් ඒගොල්ලන්ගෙත් හරි ලේසි වැඩ කරන්න මනස ඒකේ එහෙම අපි කාටවත් කකුලෙන් අදින්න කෙලවන්න කියලා දෙයක් අපි කොහෙත්ම අදහස් කරන්නෙත් නැහැ. එහෙම කරන්නෙත් නැහැ අපි. ඉතින් ඇත්තටම ඩිස්ලයික් එකක් කියලා ඩිස්ක් එකක් කියලා මේ හිපිහිපියෝ. ඔව්. මොකද මේ දැන් ඔක්කොම ඩිස්ක් කරනවානේ. මම හිතුවා මේක ඩිස්ක් එකක් තමයි. හිපිහිපියෝ ගැන අපි කතා කරොත් චතුවා. ඔයක මම කෙටියෙන් කියන්නම් කාල සීමාවත් එක්ක මේක song එක මම එන්න කලින් ඒ කියන්නේ කොළඹ වලට එන්න කලින් ගිය අවුරුද්දේ නොවැම්බර් වගේ අපි songs 5ක් ඉවර කරා. ඩෙරික් වික්‍රමනායකත් එක්ක තුෂා රාජරත්න එක්ක අපි කම්පෝස් කරපු කලින් ප්‍රොජෙක්ට් එකක් අවුරුදු 20කට කලින් ඒක අපි songs 5ක් අපි songs 15ක් තියෙනවා already. නමුත් අපි 5ක් රෙකෝඩින් කරා. ඉතින් සොහොයුර්නේ අපි රීමේක් එකක් එතකොට කරලා තිබෙනවා නොවැම්බර් වෙනකොට. ප්‍රොජෙක්ට් එක මං ගාව තියෙනවා. පසන් චන්ද්‍රසේකර කියන මල්ලිත් එක්ක කලින් මගේ හොඳ යාළුවෙක් පොඩි කාලේ ඉඳන් අපි කතා කරන හිටියා මේ අවුරුදු මේ ටිකේදී අපි කරමු මේ වැඩ ටිකක් කියන එක. ඉතින් හිපිපියෝ පාර්ට්නර් ට්‍රැක් එකක් ගොඩක් යාළුවෝ ආදරය කරන song එකක් එක. මේක පසන් ඊට පස්සේ ස්ක්‍රිප්ට් එක මේකට ලිව්වා. පසන් තව එයාගේ එහෙලියක් එක්ක song එකේ හරියට ලස්සනට ආවා. මටත් කියලා කියන්න ඕන වෙච්ච පෞද්ගලිකවම ලැබපු අත්දැකීම් ඒ song එක පුරාවටම තියෙන්නේ. මගේ පෞද්ගලික දෙයක්ත් තියෙනවා. මගේ ළමයිට පාසලක් තුලදී වෙච්ච අසාධාරණ කරුණුත් එතන කියලා තියෙනවා. ඉතින් ඒ මං ලොකුවට කතා කරන්නේ නැහැ කොහොමත්. හිපිපියෝ song එක ක්‍රියේටිවිටි ලැබ් එකෙන් කරේ පසන් චන්ද්‍රසේකර. එයා එක AI තාක්ෂණය. එතකොට තව ඒ කියන්නේ ලයිව් ෂොට්ස් එක perform කරන ලස්සන විදිහට ඒක ක්‍රියේට් කරලා තියෙනවා. ඒක තමයි අවසාන song එක හැටියට අපි මේ ළඟකදී යවුවේ. තව ගොඩක් වැඩ අපි ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ crew එකත් එක්ක අලුතෙන් හොඳ යාළුවෝ ටිකක් හම්බෙලා තියෙනවා. මේ
මේ ඉන්සිඩන්ට් එකකින් හින්දාත් මට හම්බෙච්ච කට්ටිය ගොඩයි පේජස් කරන මල්ලිලා ගොඩක්. ඒ කියන්නේ මම මද්දා මල්ලි මතක් කරන්න ඕනේ. තව ගොඩක් පේජස් කරන කට්ටිය සපෝට් එක දුන්නා. මෙන්ෂන් කරපු හැම යාළුවටම ගොඩක් ස්තුතියි. මම රෙස්පෙක්ට් කරනවා ගායිස් ඔයගොල්ලන්ට හැමෝටම. සින්දු ඇහිච්ච ගමන් අඩෝ මේක මේ මුගේ සින්දුවටනේ කියලා එල්ලා එහෙම ප්‍රොසෙස් එකක් තියෙන එක ලොකු දෙයක් අගය කරනවා ඒක. මේ ඇත්තටම ස්ටේජ් නේම් එක කිව්වොත් චතු රවුලාන කියලා මට පොඩි කාලේ ඉඳන් චතු කියලා තමයි අහල පහල කට්ටිය උනත් කියන්නේ. ඕක හින්දා ඕක රවුලාන පාට් එක උතෙන්ට එකතු වෙන්නේ මම ඔය එතකොට අර රිටිගලට සම්බන්ධ දෙයක් තියෙනවා. ඉතින් රිටිගල මම ගිහිල්ලා ගොඩක් ඇසුරු කරන ප්‍රදේශයක්. ඉතින් ඒ රිටිගල ප්‍රදේශයට තමයි රවුලාන කියන නේම් එක මට කොහොමවත් ඇප්ලයි වෙන්නේ. ඉතින් චතු රවුලාන තමයි මගේ ස්ටේජ් නේම් එක දැන්. මේ ඇත්තටම චතුවා කොහොමද අපි ඒ කියන්නේ කෙනෙක්ට ඔයාව සම්බන්ධ කරගන්නවා නම් මියුසික් වැඩකට කොහොමද ඒක කරන්නේ? රයිට්. එහෙම මම ලිරික්ස් මම ලියලා දෙනවා. ඕනම ජොන්ර් එකක රැප් මම ලියලා දෙනවා. මෙලඩිස් මම කම්පෝස් කරලා දෙනවා ඕන ජොන්ර් එකක. ඉතින් ඒ ටික මම කරනවා දැනට. ඉතින් මම ඊට අමතරව මම අපි ඔඩියෝ අපේම ක්‍රූ එක අපේම ටීම් එක අපි ප්‍රොඩක්ෂන්ස් කරනවා. අපි ඔඩියෝ ප්‍රොඩක්ෂන්ස් කරනවා. වීඩියෝසුත් අපි කරනවා. ඉතින් මූලිකවම ওই ටික තමයි මම කම්පෝස් කරලා දෙනවා රික්වෙස්ට් එන විදිහට ඕන ජොන්ර් එක සෝං එකක්. ලිරික්ස්ුත් එහෙම තමයි. මියුසිකලි දෙයක් කරන්න අදහස් කරන කවුරු හරි ඉන්නවා නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි දාලා තියෙන කන්ටැක්ට් නම්බර් ඔයගලන්ට මාත් එක්ක කතා බහ කරන්න පුළුවන් කොහොමද එහෙම කරනවා නම් කියලා. ඉතින් මම ආසයි අලුත් කට්ටියත් එක්ක මේ අලුත් වැඩ ටිකකට බහින්න. ඇත්තටම ඉතින් අපි බලමු ඉදිරියේදී. එහෙනම් අද වැඩසටහනට සහභාගී වුණාට ඇත්තටම තෑන්ක්ස්. කාලෙකින් චතුව මට හම්බුනේ. එහෙනම් මුසාව වැඩසටහන අදට අවසానයි. අපි අලුත් වැඩකින් නැවත හම්බෙමු.